නීතිඥයෙක් වෙන්න. එහෙමත් නැත්නම් ඔබේ නීතිඥ සිහිනය සබෑ කරගන්න ලංකාවේ තියෙන කෙටිම පහසුම සහ සරලම ක්‍රමය ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ප්‍රවේශ වීම. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයේ 2026 අධ්‍යයන වර්ෂය සඳහා දැන්ටමත් අයදුම්පත් කැඳවලා අවසానයි. එහෙනම් ඔබට අයදුම්පත් යොමු කළ හැකි අවසාන දිනය අප්‍රේල් මාසේ 16 වෙනිදා. ලෝ එන්ට්‍රන්ස් විභාගයට එහෙමත් නැත්නම් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට අයදුම්පත් යොමු කරන්න ඔබට තියෙන්න ඕන මූලික සුදුසුකම් මොනවාද? ඔව් IMA ලෝ ස්කූල් එකේ අපි වෙනදාටත් ඕගොල්ලන්ට මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. මේ තියෙන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය සම්බන්ධයෙන් නීති විද්‍යාලයෙන් ප්‍රසිද්ධ කරලා තියෙන දැන්වීම. එතකොට 2026 අධ්‍යයන වර්ෂයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. අයදුම් කරන වෙලාවේ ඔබේ වයස අවුරුදු 17ට වැඩි වෙන්න ඕන. එතකොට ඔබේ උපන්දිනයත් එක්ක පටලවා ගන්න එපා. මේ කවද්ද අදාළ දවස කිසිම ගැටලුවක් නැහැ මේක සඳහන් කරලා දිනවා. 2008 අප්‍රේල් 16ට පෙර ඉපදුණා. 16 හෝ එදිනට පෙර උපන්. ඒ කියන්නේ ඔබේ උපන්දිනය අප්‍රේල් 17න් එහා නම් 2008 අප්‍රේල් 17න් එහා නම් ඔබට ඇප්ලයි කරන්න බෑ. ඔබට අයදුම් කරන්න බෑ. 2008 අප්‍රේල් 16ට කලින් ඉපදුණු ඕනෑම කෙනෙකුට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවකින් පනවන ලද පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී ඔබ S සමාර්ථ දෙකක් X සමාර්ථ එකක් හෝ කියන්නේ C සමාර්ථ දෙකක් සහ S සමාර්ථ එකක් ඔබ ලබාගෙන තියෙන්න ඕන. එක්කෝ ශ්‍රී ලංකාවේ තියෙන සාමාන්‍ය ලෝකල් A levels වලදී උසස් පෙළ විභාගයේදී මම නැත්නම් ලන්ඩන් A levels කේම්බ්‍රිජ් හරි එඩෙක්ස් හරි ලන්ඩන් A levels කරපු කෙනෙක්ටත් C2යි S එකක් තියෙනවා නම් උසස් පෙළට ඔබට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ඔබේ මව් භාෂාව සිංහල හෝ දෙමළ භාෂාවට සහ ඉංග්‍රීසි භාෂාවට ඔබ සාමාන්‍ය පෙළ විභාගයේදී එක්කෝ ලෝකල් O levels ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගේ නැත්නම් ලන්ඩන් O levels කේම්බ්‍රිජ් හරි එඩෙක්සල් හරි O levels වලට සහභාගී වෙලා ඔබට O level වල සිංහල හෝ දෙමළ ඒ දෙකෙන් ඔබේ මව් භාෂාවට C එකක් තියෙන්න ඕන ඉංග්‍රීසි භාෂාවටත් C එකක් තියෙන්න ඕන. යම් ආකාරයකින් මේ දෙක නැතුව ඔබ වෙනත් මොකක් හරි සලකා බැලිය හැකි මේ අවස්ථාව නම් ඊටම විරලයි. මේ දෙක තමයි සාමාන්‍යයෙන් අපි බලන්නේ. යම් ආකාරයෙන් O level A level නැතුව ඔබ වෙනත් මොකක් හරි සුදුසුකමක් එක්ක ඔබට මොකක් හරි ආචාර්ය උපාධියක් වගේ මොකක් හරි විශාල උපාධියක් තියෙනවා නම් විශාල සුදුසුකමක් තියෙනවා නම් ඒ වගේ සුදුසුකමින් ඔබ ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබට අයදුම් කරන්න මේ දුරකථන අංකයක් ලබා දීලා තියෙනවා. එහෙම අය මෙන්න මේ දුරකථන අංකයට කලින් අමතලා විමසීමක් කරලා බලලා නීති විද්‍යාලයෙන් අනුමැතියක් ගන්න කියලා කියනවා. ඒ සුදුසුකමත් එක්ක ඔබට අයදුම් කරන්න පුළුවන් කියලා බලන්න. නමුත් මේ O level A level මේ සුදුසුකම් ටික තියෙනවා නම් ඒක අදාළ වෙන්නේ නැහැ. ඔබට කෙලින්ම අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්. යම් ආකාරයෙන් විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් මේ වගේ අයදුම් පතක් යොමු කරන්න පුළුවන්. වෛද්‍ය සහතික එහෙම ලබාගෙන ඔබේ තියෙන විශේෂ අවශ්‍යතා සඳහන් කළා. ඒ ටික තමයි අදාළ වෙන්නේ. ඊට අමතරව මේ ප්‍රවේශ විභාගය සම්බන්ධයෙන් අපි IMA ලෝ ස්කූල් එකේ වෙනදත් ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. සාමාන්‍ය දැනීම් පැයක ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. සාමාන්‍ය බුද්ධිය පැයක ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය පැයකමාරයි. ඔබේ මව් භාෂාව පිළිබඳ ප්‍රශ්න පත්‍රය පැයකමාරයි. සමත් ලකුණු හැම පේපර් එකකටම අවම වශයෙන් ලකුණු 40ක් තියෙන්න ඕන. ඔබේ නීති ප්‍රවේශය තීරණය වෙන්නේ ඔබ සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය ප්‍රශ්න පත්‍ර දෙකට ලබා ගන්න මුල් ලකුණු සංඛ්‍යාවත් එක්ක. එහෙම නේද බණ්ඩාර සර්? ඔව්. ජෙනරල් නොලෙජ් සහ IQ සඳහා ගන්න ලකුණු මත තමයි ඔබ නීති විද්‍යාලයට බඳවා ගන්න 200කට ආසන්න සිසුන් සංඛ්‍යාව අතරට ඇතුළත් වෙනවද කියන එක තීරණය වෙන්නේ. හැබැයි එහිදී ඔබ අනිවාර්යයෙන්ම සිංහල සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා අවම ලකුණු 40ක් ලබාගෙන තිබිය යුතුයි. එහෙනම් දැන් ඔබ A level C2ක් හෝ S1ක් අවම තියෙනවා. O level ඉංග්‍රීසි භාෂාවට සහ සිංහල භාෂාවට ඔබට C1ක් තියෙනවා. එහෙනම් low entrance application දාන්න තව මොනවද ඔබට ඕන වෙන්නේ? ඔව්. එතකොට මෙතන අපි සඳහන් කරලා තියෙනවා මේ මුලින්ම නීති විද්‍යාලයෙන් කියනවා මේ අයදුම්පත ඔබට යොමු කරන්න පුළුවන් මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට පමණයි. එතකොට ෆෝම් අතින් පුරවන්න ලියාපදිංචි පැලෙන් දාන්න මුකුත් නැහැ. ඔබ මේ ඔන්ලයින් ෆෝම් එක පිරවීමෙන් පමණයි ඔබට මේ අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්. ඊළඟට ඔබ විභාග ගාස්තුව සම්බන්ධයෙන් ඔබට ගෙවන්න ඕන ගාස්තු දෙකක් තියෙනවා. එකක් රුපියල් 12000යි අනිත් එක රුපියල් 1200යි. කියන්නේ සමස්තයක් වශයෙන් රුපියල් 13200ක මුදලක් ගෙවන්න ඕන. පළවෙනියට ඔබ රුපියල් 1200ක් ගෙවන්න ඕන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට. මේ ගෙවීම ඔබට කරන්න තියෙන්නේ මේ ලංකා බැංකුවකට ඔබට අවශ්‍ය නම් ලංකා බැංකු ශාඛාවකින් ඩිපොසිට් එකක් විතර දාන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් බැංකින් ඇප් එකෙන් යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් බැංකින් වලින් කරනවා නම් ඔබට ඕනෑම
ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝ ඩෙබිට් කාඩ් එකෙන් ඕනෑම බැංකුවකින් ගෙවීම කරන්න පුළුවන්. ලංකා බැංකුවේ ගිණුමට තමයි ලංකා බැංකුව ඔන්ලයින් ක්‍රමයෙන් ඒක කරන්න අවස්ථාවක් තියෙනවා. නැත්නම් වෙන බැංකුවකින් යනවා නම් ඔබට ඕනෑම කාඩ් පතකින් ගෙවීම කරන්න පුළුවන්. ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙත් මේකට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඔබට ඕනනම් ගිහිල්ලා බලන්න පුළුවන් මේ ගෙවීම කරන්නේ කොහොමද කියලා. ඒ ගෙවීම කෙරුවට පස්සේ ඔබට SMS මගින් හෝ ඊමේල් මගින් මේ විභාග මේ ඔබේ ගෙවීම විභාග ගාස්තුව ගෙවුවා කියලා ඔබට කොන්ෆර්මේෂන් එකක් තහවුරු කිරීමක් පණිවිඩයක් ඔබට ලැබෙනවා. යම් ආකාරයකින් මේක කියලා තියෙනවා මේ විභාග ගාස්තුව අඩුවෙන් හෝ වැඩියෙන් ගෙවලා තියෙනවා නම් ඒ අයදුම්පත් ප්‍රතික්ෂේප වෙනවා. බොහොම කල්පනාවෙන් ඉහළ රුපියල් 1200ක් හරියට ගෙවන්න. ඒගේ දෝෂ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව වග කියන්නේ නැහැ කියලාත් කියලා තියෙනවා. මේක අපි නීති ශිෂ්‍යයෝ නිසා ඔයගොල්ලෝ ඉදිරියේ නීති ශිෂ්‍ය වෙන්න ඉන්න නිසා මේ වගේ දේවල් සම්බන්ධයෙන් කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. ඒකට නීති විද්‍යාල ගාස්තුව රුපියල් 12000ක මුදල අපි ගෙවන්නේ හැටන් නැෂනල් බැංකුවේ ශ්‍රී ලංකා නීති විද්‍යාලය වෙනුවෙන් එහෙම නැත්නම් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව නමින් තියෙන බැංකු ගිණුමට මේ අලුත්කඩේ ශාඛාව අලුත්කඩේ උසාවි සංකීර්ණයේ තියෙන නිසා ඔබට මතකද අලුත්කඩේ ශාඛාව මේ තියෙන ගිණුම් අංකය මෙන්න මේ ගිණුම් අංකයට ඔබ රුපියල් 12000ක මුදලක ගෙවීමක් කරලා ඒ අදාළ රිසිට් පත ඒ ගෙවීම ඔබට මේ අලුත්කඩේ ශාඛාවට ඕනෑම ආකාරයෙන් කරන්න පුළුවන්. රිසිට් එක ඔබ ගාව තියෙන්න ඕන එච්චරයි. ඒ රිසිට් එක ඔබ මෙන්න මේ වෙබ් අඩවියට entrance@sllc@ac.lk entrance කියන්නේ ප්‍රවේශ කියන එක, SLLC කියන්නේ ශ්‍රී ලංකා ලෝ කොලෙජ් කියන එක. අන්නේ ඊමේල් ලිපිනයට විද්‍යුත් තැපැල් ලිපිනයට ඔබ ඊමේල් එකක් විදිහට ඒ රිසිට් පත යොමු කරන්න ඕන. අන්නේ යොමු කිරීම කළාට පස්සේ තමයි ඔබ මේ ඔන්ලයින් ෆෝම් එක මේ මාර්ගගත අයදුම්පත ඔබ පිරවීම ආරම්භ කරන්න ඕන. එතකොට කල්පනාවෙන් බලන්න මේ ඔබ ලියද්දි ඔබ මේ ගෙවීම කරද්දි රිසිට් පතේ අයදුම්කරුගේ මුල අකුරු සහිත නම, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය පැහැදිලිව සඳහන් කරන්න. මොකද යම් ආකාරයෙන් මේ ගාස්තුව ගෙවලා නැත්තම් වෙනත් කෙනෙක්ගේ නමින් දැන් සමහර වෙලාවට ඕගොල්ලෝ හිතන්නේ නැති දේවල් වෙනවා. ඕගොල්ලෝ තාත්තට කියනවා තාත්තේ මට මෙන්න මේක ගෙවන්න කියලා. තාත්තා කල්පනා කරන්නේ නැතුව එයාගේ නමයි එයාගේ ID නම්බර් එකයි දාලා ගෙවනවා. අන්න ඒ වගේ දෙයක් වුණොත් වෙනත් අයගේ නමින් ගෙවීම වෙලා තිබුණොත් එහෙම අයදුම්කරුගේ නොවන තොරතුරු රිසිට් පතේ සඳහන් කරලා තිබුණොත් එහෙම යම් ආකාරයකින් මේ අයදුම්පත ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒ වගේම කියනවා මේ ලදුපත ඔයගොල්ලෝ මේක ඊමේල් එක යවුවටත් පස්සේ මේ රිසිට් එක ළඟ තබා ගන්න කියලා කියනවා. ඒක වැදගත් වෙන්න පුළුවන් කියලා. අන්නේ කාරණා ටික බොහොම පරිස්සමෙන් හරියට කරලා අපි ඔන්ලයින් ෆෝම් එක පුරවන්න පටන් ගමු නේද බණ්ඩාර? ඔව්. එහෙමනම් ඉස්සල්ලාම ඔබ කරන්න ඕන රුපියල් 12000ක මුදලක් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අලුත්කඩේ ශාඛාවේ තියෙන ගිණුමට ගෙවන්න ඕන. රුපියල් 12000 ඔබට බැංකුවට ගිහිල්ලා ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ගෙවලා ඒක රිසිට් පතක් ගන්න පුළුවන්. ඒක මොන ආකාරයෙන් ගත්තත් රුපියල් 12000ක මුදල ගෙවපු රිසිට් පතේ ඔබේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ඔබේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනේ සඳහන් කරලා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ entrance@sllc.ac.lk කියන වෙබ්සයිට් එකට යොමු කිරීමෙන් පස්සේ දැන් අපි සූදානම් වෙමු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිලා මේ ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරන්න. එහෙනම් අපි රුපියල් 12000 නීති විද්‍යාලයේ නමින් ගෙවලා ඒ රිසිට් එක ඊමේල් එකක් විදියට යවලා කොපියකුත් අපි ළඟ තියාගෙන අතේ තියාගෙන තමයි සූදානම් වෙන්නේ මේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසලා මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන්න. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අලුත්කඩේ ශාඛාවේ නමින් නැති ගිණුමට හැටන් නැෂනල් බැංකුවට රුපියල් 12000ක මුදලක් ගෙවලා ඒ රිසිට් පත ඔබේ නම, ජංගම දුරකථන අංකය, ඊමේල් ලිපිනේ සහ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සමග යොමු කරලා send items වලට ගිහිල්ලා ඔබේ මුදල් ගෙවූ රිසිට් පත send වෙලාද තියෙනවා කියලාත් හොඳින් තහවුරු කරගෙන රිසිට් පතේ ඡායා පිටපතකුත් අතේ තියාගෙන තමයි දැන් ඔබ ඉන්නේ. දැන් අපි කරන්න ඕන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිලා මේ අයදුම්පත මාර්ගගත ක්‍රමයට නැත්නම් ඔන්ලයින් ක්‍රමයට සම්පූර්ණ කිරීම. www.doenets.lk මෙන්න මේ වෙබ් අඩවියට පිවිසලා අපිට පුළුවන් ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හරහා අයදුම්පත් යොමු කරන්න. ශ්‍රී ලංකා නීති විද්‍යාල
දැන්වීම් පතේ මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් කියන එක ක්ලික් කරලත් අපිට පුළුවන් කෙලින්ම ශ්‍රී ලංකාව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න. දැන් අපි ඉන්නේ ශ්‍රී ලංකාව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ. මේක දැන් අපි ආවහම ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන සිස්ටම් එක අපිට පෙන්වනවා. ඒකෙදි අපිට කොටු තුනක් තියෙනවා. apply for exam, edit and submit, continue after payment. අපි මුලින්ම අයදුම් පත යොමු කිරීම සඳහා apply for exam කියන කොටුව ක්ලික් කරලා අපි ඉදිරියට ගමන් කරන්න පටන් ගන්නවා. right. දැන් අපිට මෙන්න අයදුම් පත පිරවීම සඳහා වන උපදෙස් තියෙනවා. ඒ වගේම අයදුම් කරන්න බටන් එක තියෙනවා. අපි ඔබට උපදෙස් ලබා දෙමින් අයදුම් පත පුරවමින් ඉස්සරහට යන ආකාරය ගැන කතා කරමු. අපි මුලින්ම application for Sri Lanka Law College General Entrance Exam 2025 සඳහා අයදුම් පත යොමු කරන්න මේ apply කියන එක ක්ලික් කරලා අපි ඇතුළට යමු. එහෙම ආවහම අපිට තියෙනවා අයදුම් කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය. අපි ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව මෙහි සටහන් කරනවා. right. අනතුරු අපි අපේ ජංගම දුරකථන අංකය ඊළඟ කොටුවේ සඳහන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ ඊමේල් ලිපිනය මෙහි සඳහන් කරන්න. ඔබේ ඊමේල් ලිපිනය මෙහි සඳහන් කරන්න වග බලා ගන්න. ඒ වගේම ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය නිවැරදිව සටහන් කරන්න වග බලා ගන්න. මොකද ඔබට මෙහි තහවුරු කිරීමේ පණිවිඩ ලැබෙන්නේ ඔබේ ජංගම දුරකථන අංකයට සහ ඔබේ ඊමේල් ලිපිනයට. ඒ නිසා නැවත නැවතත් පරීක්ෂා කර බලා ජංගම දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය නිවැරදිව ඇතුළත් කරන්න. දැන් ඔබ මෙම කොන්දේසි සඳහා ඇතුළත් වන බව තහවුරු කළා. දැන් අපිට පුළුවන් ඊළඟ පියවරට යොමු වෙන්න. හරි. දැන් අපි අපේ ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය නිවැරදිව සඳහන් කරලා අපි ඊළඟ තැනට ඇවිල්ලා තමයි ඉන්නේ අයදුම් පත ඉදිරියට පුරවගෙන යන්න. දැන් ඔබේ ජංගම දුරකථනයට සහ ඊමේල් ලිපිනයට ලැබෙන විභාග දෙපාර්තමේන්තුවෙන් ලැබෙන OTP එක. එහෙම නැත්නම් one time passcode එක. දැන් ඔබට පුළුවන් ඒක මෙහි නිවැරදිව ඇතුළත් කරන්න. මෙම OTP එක ඔබේ ජංගම දුරකථනයට වගේම ඊමේල් එකටත් එනවා. දැන් ඔබට පුළුවන් නිවැරදිව මේ ඇතුළත් කරන්න. දැන් අපි ඔන්න මාර්ගගත ක්‍රමයට පුරවන අයදුම් පත සඳහා පිවිසිලා තමයි ඉන්නේ. දැන් අපි මේ නිවැරදිව පුරවාගෙන යමු. දැන් මෙහි පළමුවෙන්ම අහනවා ඔබ මෙම විභාගය සඳහා විශේෂ ප්‍රවේශය සඳහා සුසුකම් ලබන කෙනෙක්ද කියලා. ඉතින් විශේෂ ප්‍රවේශය ලබන කෙනෙක් නම් අන්ධ හෝ වෙනත් ඒ වගේ කායික අශක්තිතා තියෙන කෙනෙකුට පුළුවන් විශේෂ ප්‍රවේශය සඳහා පිවිසෙන්න. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ප්‍රවේශය අර්ථේ අපි මේක නෝ කියලා සඳහන් කරලා අපිට ඉදිරියට යන්න පුළුවන්. ඔබ විශේෂ ප්‍රවේශය සඳහා සුසුකම් ලබන්නෙක් නම් ඔබේ ඒ අදාළ වෛද්‍ය සහතික ආදී ඉදිරිපත් කළ යුතු බව තමයි මෙහි සඳහන් වෙන්නේ. දැන් අපිට සාමාන්‍ය ප්‍රවේශය අර්ථේ අපේ අයදුම් පත පුරවගෙන යන්න පුළුවන්. මුලින්ම අපිට සඳහන් කරන්න තියෙන්නේ අපේ ටයිටල් එක. අපිට ඒක මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. අපි මිස්ටර් මිසිස් ඩොක්ටර් පූජ්‍ය ඒ ආදී වශයෙන් අපි අපේ ටයිටල් එක සිලෙක්ට් කරනවා. ඉන්න අනතුරුව අපි අපේ නම ඊටාම නිවැරදිව කැපිටල් අකුරු එහෙම නැත්නම් බ්ලොක් ලෙටර්ස් වලින් තමයි මේ සටහන් කරන්න ඕනේ. මේකදී ඔබ වඩාත් සුසු වන්නේ ඔබේ ජාතික හැඳුනුම්පතේ සඳහන් වෙන ආකාරයට ඔබේ සම්පූර්ණ නම කැපිටල් අකුරු වලින් මෙහි සඳහන් කිරීම. මේ දැක්කන ආකාරයටම හේරත් මුදියන්සේලාගේ සමන් කුමාර ගුණවර්ධන අකුරු 90ක් තමයි ඔබට උපරිම ටයිප් කරන්න පුළුවන් වෙන්නේ. මේ සියලුම අකුරු කැපිටල් බ්ලොක් ලෙටර්ස් වලින් තමයි අපි මෙහි සටහන් කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අපි සම්පූර්ණ නම නිවැරදිව කැපිටල් බ්ලොක් ලෙටර්ස් වලින් එන්ටර් කරනවා. ලිපිනය ඒ දෙකම අපි ඉතාමත් නිවැරදිව කැපිටල් අකුරු වලින්ම ඇතුළත් කරන්න වග බලා ගන්න ඕනේ. ඊට පස්සේ අපේ ජංගම දුරකථන අංකය, ස්ථාවර දුරකථන අංකයක් තියෙනවා නම් ඒක සහ නැවතත් අපේ ඊමේල් ලිපිනේ අපි ඇතුළත් කරනවා. ඒ අනුව මේ වන විට අපේ ජංගම දුරකථන අංකය සහ ඊමේල් ලිපිනේ අපි දෙවරක් ඇතුළත් කරලා තිනවා. ඊට කලින් අපේ ඊමේල් ලිපිනේ හරහා
අපි ශ්‍රී ලංකා නීති විද්‍යාලයට රුපියල් 12000ක ගාස්තුවක් ගෙවපු රිසිට් පතත් ඊමේල් කරලා තමයි දැන් ඉන්නේ. දැන් ඊට පස්සේ අපේ ස්ත්‍රී පුරුෂ භාවය ජෙන්ඩර් එක අපි මේ විදිහට සිලෙක්ට් කරන්න තමයි අපිට තියෙන්නේ මේල් ඕ ෆීමේල් කියලා. දැන් ඉන් පස්සේ ඔන්න අපිට උපන් දිනය සටහන් කරන්න එනවා. මෙතනදී වර්ෂ 1985 ඉඳලා ඉදිරියට තමයි අපිට දීලා තියෙන්නේ. ඒ අනුව අපිට තහවුරු වෙනවා 1985න් පස්සේ ඉපදුණු සහ 2008ට කලින් ඉපදුණු කෙනෙකුට තමයි ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ 1985ට පස්සේ ඉපදුණු සහ 2008ට කලින් ඉපදුණු. ඒ කියන්නේ අවුරුදු 17ත් 40ත් අතර වයසේ පසු වෙන අයට තමයි අයදුම්පත් යොමු කරන්න පුළුවන් වෙන්නේ. අපි දැන් අපේ උපන් දිනේ මේ විදියට අපි සිලෙක්ට් කරමු. අපි හිතමු අපේ උපන් දිනය 1999 ජනවාරි මාසේ 15 වෙනිදා කියලා. ඊට පස්සේ අපිට එන්නේ අපේ අයදුම්පත් යොමු කරන දිනයට අපේ වයස සටහන් කරන්න. අයදුම්පත් යොමු කරන දිනය 2025 අප්‍රේල් මාසේ 16. 2025 අප්‍රේල් 16ට අපේ වයස 1999 ජනවාරි 15 ඉපදුණු කෙනෙක් නම් එයාගේ වයස වෙන්නේ අවුරුදු 26යි මාස 3යි දවස් 1යි. අවුරුදු 26යි මාස 3යි දවස් 1යි. ඉතින් අපි ඒක මේ විදිහට සඳහන් කරනවා. right. ඉන්න අනතුරු අපි ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද කියලා තහවුරු කරන්න ඕනේ. අපි දන්නවා ශ්‍රී ලාංකීය පුරවැසියන්ට පමණයි ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අයදුම්පත් යොමු කළ හැක්කේ කියලා. ඉන්න අනතුරු අපිට තහවුරු කරන්න තියෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපිට ඉංග්‍රීසි භාෂාව සඳහා සාමාන්‍ය සම්මාන සාමාර්ථයක් ක්‍රෙඩිට් පාස් එකක් අවම සී පාස් එකක් තියනවාද කියන එක අපි ඒක යස් කියලා මේ විදිහට තහවුරු කරන්න ඕනේ. අපේ සාමාර්ථය අපි හිතමු A එකක් හෝ B එකක් හෝ C එකක්. එහෙම නැත්නම් පැරණි ක්‍රමයට නම් D එකක් හෝ C එකක්. අපි සාමාර්ථය කුමක්ද කියලා මෙතන සටහන් කරන්න ඕනේ. අපි C සාමාර්ථයක් කියලා මේ විදිහට සටහන් කරමු. අපේ ඊට පස්සේ එනවා අපිට විභාගයේ නම. අපි C සාමාර්ථය ලබා ගත්තේ GCE O level නම් අපි මේ විභාගයේ නම GCE O level කියලා මේ විදිහට සටහන් කරනවා. ඔබට සම්පූර්ණ වශයෙන් ඔබේ විභාග සහතිකයේ තියෙන විදිහටම මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. නැත්නම් මේ විදිහට කෙටි අකුරින් GCE O level විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබේ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ඩිපාර්ට්මන්ට් ඔෆ් එක්සැමිනේෂන් කියලා මෙතන දෙපාර්තමේන්තුව සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබ විභාගයට පෙනී සිටි වසර. ඊට පස්සේ ඔබේ විභාග අංකය නිවැරදිව සඳහන් කරන්න ඕනේ. දැන් අපි තහවුරු කළේ ඉංග්‍රීසි භාෂාව සඳහා අපේ C සාමාර්ථය. දැන් අපිට තියෙන ඊළඟට සිංහල භාෂාව නැත්නම් දෙමළ භාෂාව. අපේ මව් භාෂාව සඳහා අපිට සම්මාන සාමාර්ථයක් අවම තියනවාද කියන එක තහවුරු කරන්න. ඒකත් ඉංග්‍රීසි භාෂාව වගේම අපිට සාමාර්ථයක් තියෙන බව අපි yes කියලා තහවුරු කරනවා. ඊට පස්සේ අපේ භාෂාව අපි සිංහලද දෙමළද කියලා මේ විදිහට සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපේ සාමාර්ථය අපි C ද D ද A ද කියලා මේ විදිහට සඳහන් කරනවා. ඊට පස්සේ අපේ විභාගයේ නම නැවතත් අපි GCE O level ම කියලා සඳහන් කරනවා. ඉන්න අනතුරු නැවතත් අපි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියලා සටහන් කරනවා. ඊළඟට අපි විභාගයේ ලියූ වර්ෂය මේ විදිහට සටහන් කරනවා. ඉන්න අනතුරු අපි අපේ විභාග අංකය සටහන් කරනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ 4 වතාවක් හෝ ඊට වඩා වැඩි ගණනක් අපි මෙම විභාගයේ සඳහා පෙනී සිටලා තිබෙනවාද කියන එක. අපි ඒක සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සඳහා අපි 4 වතාවකට වඩා පෙනී නොසිටි බව මේ විදිහට තහවුරු කළ යුතුයි කියලා ඔවුන් දක්වලා තියෙනවා. ඉන්න අනතුරු අපිට එන්නේ අපේ අපස උසස් පෙළ විභාගයේ සුසුකම් තහවුරු කරන්න. මෙතනදී අපි දන්නවා අවම වශයෙන් C සාමාර්ථ දෙකක් සහ S සාමාර්ථ දෙකක් තහවුරු කළ යුතු බව. අපි අපේ සුසුකම් මුලින්ම සඳහන් කරනවා GCE A level එහෙමත් නැත්නම් ඉන්ටර්නැෂනල් GCSE හෝ වෙනත් සුසුකමක් බව.
ප්ලස් විභාගයේ නම අපි සඳහන් කරනවා GCE A level විභාගයේ නම් අපි GCE A level කියලා සඳහන් කරනවා. නැවතත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව බව අපි සටහන් කරනවා. right. විභාගයේ ලියූ අවුරුද්ද අපේ විභාග අංකය. ඉන්නතුරු අපි විභාගයේ සඳහා පෙනී සිටින මාධ්‍ය. අපි දන්නවා සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණය සඳහා අපි අපිට වඩාත් සමීප අපිට වඩාත් හුරු Taman දක්ෂම භාෂාව තමයි තෝරාගන්නේ. සිංහල හෝ ඉංග්‍රීසි හෝ දෙමළ. අපි වඩාත්ම අපි දක්ෂම භාෂාව සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම හොඳ සිහියෙන් සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණය සඳහා සිලෙක්ට් කරන්න ඕනේ. ඉන් අනතුරුව අපි අපේ මව් භාෂාව සඳහා පෙනී සිටින විෂය සහ ඉංග්‍රීසි භාෂාව සඳහා නම් ප්‍රශ්න පත්‍රය හැමෝටම ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලැබෙන්නේ. සිංහල හෝ දෙමළ මව් භාෂාව සඳහා පෙනී සිටින මාධ්‍ය අපි මේ විදිහට තෝරාගන්න. ඉන්පසු අපෙන් අහන්නේ කිසියම් අපරාධ වරදක් සඳහා වරදකරුවෙකු වෙලා තියෙනවද කියලා. වරදකරුවෙකු වුණොත් අපිට විභාගය සඳහා සුසුකම් ලැබෙන්නේ නැහැ. සුළු වැරදි අපි එතරම් ගණන් ගන්නෙත් නැහැ. සුළු වරදකට සමාව දෙන්න හැමෝම සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා අපි ඒ සඳහා නෝ කියලා දාලා ඉදිරියට යනවා. දැන් අපෙන් අහන්නේ අපි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ගාස්තු විදියට රුපියල් 12000ක මුදලක් ගෙවුවද කියලා. ඔව් අපි රුපියල් 12000 හැටන් නැෂනල් බැංකුවේ අලුත් කඩේ ශාඛාවට ගෙවලා ඒ රිසිට් පත ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඊමේල් ලිපිනයට ඊමේල් කරලා ඒකේ ඡායා පිටපතකුත් අතේ තියාගෙන තමයි දැන් අපි ඉන්නේ. ඒ නිසා අපි මේක yes කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි මේ විභාග ගාස්තු ගෙවූ දිනය හොඳට මතක තියාගන්න. රිසිට් පතේ සඳහන් දිනය තමයි ඔබ සඳහන් කරන්නේ. ඔබ ඇප්ලිකේෂන් එක යොමු කරන දිනේ නෙමේ. ඔබ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට රුපියල් 12000 ගෙවපු දිනය රිසිට් පතේ සඳහන් වන දිනේ මුද්‍රිත දිනේ තමයි අපි මෙහි ලකුණු කරන්නේ. එතකොට මේ දිනය අනිවාර්යෙන් 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ දිනයක් වෙන්න ඕනි. ඔව්. දැන් ඔබ මේ සඳහන් සියලුම කොන්දේසි වලට එකඟ වෙන බවත් මීට පෙර ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සුසුකම් නොලැබූ ශිෂ්‍යයෙකු බවත් මෙම දත්ත තොරතුරු වැරදි වුණොත් සුසුකම් නොලබන බව දන්නා බවත් මේ විදියට තහවුරු කරනවා. මේ ඔබට අත්සන් කරන්න තියෙන්නේ. නමුත් මේක ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් නිසා අපිට ඇප්ලිකේෂන් එකේ අත්සන් කරන්න විදියක් නැහැ. අපි අපේ නම ටයිප් කරනවා. ඩේට් එක. දැන් අපි පරිස්සමින් මේ විදිහට ඇප්ලිකේෂන් එක සේව් කරගත්තා. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ පේමන්ට් එක මේකේ ගෙවන්න. දැන් කාට හරි හිතෙන්න පුළුවන් දැන් අපි එකපාරක් 12000ක් ගෙවන්නේ ආයෙ මොකද්ද ගෙවන්නේ කියලා. අපි රුපියල් 12000 ගෙව්වේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ගාස්තු විදිහට. දැන් අපි අපිට විභාගයේ පවත්වන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට විභාග ගාස්තු විදිහට රුපියල් 1200ක් නැවත ගෙවිය යුතුයි. දැන් අපි සූදානම් වෙන්නේ මේ විභාග දෙපාර්තමේන්තුවේ රුපියල් 1200ක් වන විභාග ගාස්තුව ගෙවන්න. දැන් අයදුම්පත නිවැරදිව පුරවගෙන අපි ඒක සේව් කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් අපි සම්පූර්ණ කරපු අපේ දත්ත එකින් එක පරීක්ෂා කරන්න. සම්පූර්ණ නම කැපිටල් ලෙටර්ස් වලින් දාලා තියනවාද? ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිද? ඊමේල් ලිපිනේ නිවැරදිද? මේ සියල්ල අපිට නැවත වරක් පරීක්ෂා කරගන්න පුළුවන්. පරීක්ෂා කරගෙන යම් වරදක් තිබෙනවා නම් අපිට ඒක නැවත නිවැරදි කරගන්නත් අවස්ථාවක් තියෙනවා. එයින් පස්සේ දැන් අපි එනවා මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන තැනට. අපිට පේනවා මේ වම් පැත්තේ සේව් එකට යටින් submit this application කියලා තියෙනවා. අපි ඒක සිලෙක්ට් කරලා අපේ ඇප්ලිකේෂන් එක මේ විදිහට සබ්මිට් කරනවා. right. දැන් අපිට නැවත බලා ගන්න අපේ සම්පූර්ණ අයදුම්පත ඔන්න අපිට පෙන්නනවා. තාමත් අපිට අවස්ථාවක් තියෙනවා මොකක් හරි වරදක් තියෙනවා නම් නිවැරදි කරගන්න. එහෙම නැතුව අපි හරි ආකාරයට මේක සබ්මිට් කරා නම් දැන් අපිට සියලු තොරතුරු නිවැරදි කියලා නේ. අපි හිතමු මොකක් හරි අපේ වරදක් තියෙනවා කියලා. අපිට පුළුවන් ආපහු ගිහිල්ලා අපේ ඕනෑම දත්තයක් නිවැරදි කරන්න. එහෙම නිවැරදි කරායින් පස්සේ නැවතත් පරීක්ෂා කළා අපිට පුළුවන් දත්ත නිවැරදි කියලා මේ විදිහට තහවුරු කළා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග ගාස්තු ගෙවන්න ඊළඟ අදියරට යන්න. ඔව්. දැන් අපිට ඇවිල්ලා තියෙනවා proceed to payment යටතේ රුපියල් 1200ක් ගෙවන ඉන්වොයිස් එක. නේද? අපේ නමින්
රුපියල් 1200ක් විභාග දෙපාර්තමේන්තුවට ගෙවන ඉන්වොයිස් එක ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඒක යටතේ මේ ගෙවන්න තමයි සූදානම් වෙන්නේ. මේ විදිහට proceed to payment යටතේ අපි ඒ සඳහා ඉදිරියට යනවා. දැන් අපිට පෙන්නනවා විභාග ගාස්තු ගෙවන ආකාරය. අපිට ගෙවන්න ආකාර දෙකක් තියෙනවා. අපිට එක්කෝ වීසා සහ මාස්ටර් කාඩ් පතක් මගින් ගෙවන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලංකා බැංකුවට ඍජුව ගෙවන්න පුළුවන්. හොඳට මතක තියාගන්න විභාග දෙපාර්තමේන්තුවේ විභාග ගාස්තු අපිට ඔන්ලයින් ගෙවන්න ක්‍රමයක් නැහැ. කාඩ් පතකින් හෝ ඍජුව ලංකා බැංකුවේ ගිණුමකට ගෙවීමෙන් පමණයි අපිට මේ විභාග ගාස්තු ගෙවන්න පුළුවන් වෙන්නේ. අපි හිතමු බොහෝ දිනෙකගේ කාඩ් පතක් තියෙන නිසා අපි වීසා හෝ මාස්ටර් කාඩ් පතකින් තමයි විභාග ගාස්තු ගෙවන්න යන්නේ. අපි කාඩ් පත සිලෙක්ට් කරලා ඉදිරියට යනවා. එතෙන්දී අපිට අපේ කාඩ් නම්බර් එක ඇතුළත් කරන්න වෙනවා. ඊට පස්සේ කාඩ් පතේ මාසය අවුරුද්ද නිවැරදිව තියෙනවා. ඊට පස්සේ කාඩ් පත හිමි කෙනාගේ ලිපිනේ. මෙතනදී තමන්ගේ කාඩ් පතක්ම වෙන්න ඕනේ. අම්මගේ හරි තාත්තගේ හරි අයියාගේ හරි පෙම්වතියගේ හෝ පෙම්වතාගේ කාඩ් පතෙන් ගෙවන්න පුළුවන්. හැබැයි කාඩ් පතේ සඳහන් දත්ත අපි නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. අනුන්ගේ කාඩ් පතකට අපේ නම ඇතුළත් කරලා හරියන්නේ නැහැ. කාඩ් පතේ සඳහන් වන නම දිනය සහ මේ කාඩ් පතේ පිටිපස්සේ තියෙනවා අංක 3කින් යුත් රහස්‍ය අංකයක්. ඒ අංකය තමයි අපි මෙතන ඇතුළත් කරන්නේ. ඒ ඇතුළත් කරයින් පස්සේ අපිට එනවා රුපියල් 1221යි. 1201 විභාග ගාස්තුව සහ රුපියල් 21ක සර්විස් චාර්ජ් එකක් ඇතුළුව රුපියල් 1221ක් ගෙවන්න. ඉතින් අපි ඒ සඳහා pay now කියලා අපි සිලෙක්ට් කරාම අපේ ෆෝන් එකට එනවා මේ සඳහා පාස් කෝඩ් එකක් OTP එකක් එනවා. OTP එක ගහලා අපි මේක සබ්මිට් කරාම ඔන්න අපිට එනවා අපි නිවැරදිව විභාග ගාස්තු ගෙවුවා කියලා තහවුරු කරලා SMS පණිවිඩය. දැන් අපි සාර්ථකව ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ විභාග දෙපාර්තමේන්තුවට විභාග ගාස්තු ගෙවලා අවසන් අපිට තියෙන්නේ අවසාන වශයෙන් මේ අයදුම්පත යොමු කරලා අපේ වෙරිෆිකේෂන් නම්බර් එක සුරක්ෂිතව සහතික කර ගැනීම පමණයි. මේ විදිහට රුපියල් 1221ක මුදල ගෙවුවාම ඔන්න අපිට මේල් එකට සහ SMS එකක් විදිහට එනවා අපේ රෙෆරන්ස් නම්බර් එක. ඉතින් ඔබ බැංකුවට ගිහිල්ලා මේක ඍජුව ගෙවනවා නම් රෙෆරන්ස් නම්බර් එක විදිහට ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න පුළුවන්. එහෙම ඇතුළත් කරලා ඔවුන් ඔබට ලබා දෙනවා ඔබේ රෙෆරන්ස් නම්බර් එක. ඒක සුරක්ෂිතව තබා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ විදිහට කාඩ් පතින් ගෙවුවාම ඔබට ලැබෙන රෙෆරන්ස් නම්බර් එක ඔබ සුරක්ෂිතව තබා ගන්න ඕනේ. දැන් පේමන්ට් එක කිරීමෙන් පස්සේ අපි නැවතත් මුලට යන්න වෙනවා. මුලින්ම අපි හිටියේ apply for exam කියන තැන. නමුත් දැන් අපි ඇවිල්ලා ඉන්නවා මුදල් ගෙවීමෙන් පස්සේ continue after payment කියන තැනට. දැන් අපි මුදල් ගෙවලා ඇප්ලිකේෂන් එකත් සබ්මිට් කරලා තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් අපිට එඩිට් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට ඒක ක්ලික් කරලා ගිහලා එඩිට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් අපි මුදල් ගෙවීමෙන් පස්සේ continue after payment යටතේ ඉදිරියට යනවා. හරි. දැන් අපිට අර ලැබුණු රෙෆරන්ස් නම්බර් එක SMS එකට ඊමේල් එකට හරි එහෙම නැත්නම් බැංකුවට ගෙවද්දී බැංකුවෙන් අපිට ලබා දීපු රෙෆරන්ස් නම්බර් එක අපි මෙතනට ඇතුළත් කරනවා. ඇතුළත් කරායින් පස්සේ අවසාන වශයෙන් දැන් අපිට පුළුවන් සාර්ථකව අපේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා ප්‍රොසීඩ් කරලා වැඩේ මේ විදිහට අවසන් කරන්න. එයින් පස්සේ ඔබට පුළුවන් ඔබේ අයදුම්පත ඔබ සම්පූර්ණ කරලා සබ්මිට් කරපු අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න. ඒ අයදුම්පත ඩවුන්ලෝඩ් කරලා සුරක්ෂිතව ළඟ තබා ගන්න. ඒ වගේම මුදල් ගෙවූ බැංකු රිසිට් පත් දෙකේ විභාග දෙපාර්තමේන්තුවට සහ නීති විද්‍යාලයට මුදල් ගෙවූ බැංකු රිසිට් පත් දෙකේ ඡායා පිටපත් සුරක්ෂිතව ළඟ තබා ගන්න. ඒ වගේම ඔබට ලැබුණු රෙෆරන්ස් නම්බර් එක සුරක්ෂිතව ළඟ තබා ගන්න. දැන් ඔබ අයදුම්පත් යොමු කරලා අවසానයි. 2026 ජූලි මාසේ අවසන් සතියේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ පැවැත්වීම නියමිතයි. ඊට අවම සති දෙකකට කලින් ඔබට ඇඩ්මිෂන් එක දැන් ඔබ මේ දාලා තියෙන ඇප්ලිකේෂන් එක ඔබට ඒට අදාළ ඇඩ්මිෂන් එක ලැබෙයි. එතකන් IMA law school එකත් එක්ක එකතු වෙලා ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව කරගෙන යන්න. ඒ අතරතුර ඔබට අවශ්‍ය සියලු උපදෙස් අපි ලබා දෙන්න සූදානම්.